පුරන්දල ශ්‍රී විද්‍යාශාන්ති පිරිවෙන් මහා විහාරය නම් මේ පුංචි කිරිවෙහෙර පන්සල බොදු ජනතාව අතර ගෞරවාදර භක්තියට ප්‍රාප්ත වූයේ මේ ත්‍රිවිධ චෛත්‍ය අතර මේ ශාරීරික චෛත්‍ය නම් ශ්‍රී ත්‍රිපිටක මහා සෑය. එම නැත්තම් පුංචි කිරිවෙහෙර නමින් බොහෝ බෞද්ධ ජනතාව ආමන්ත්‍රණය කරන මේ පුංචි කිරිවෙහෙර වහන්සේ නිසයි අද බොහෝ දෙනා අතර ගෞරවාදර භක්තියට ප්‍රාප්ත වී තිබෙන්නේ. විශේෂයෙන්ම අපි මතක් කළ යුතුයි රුහුණු පුරවරයේ ඓතිහාසික කිරිවෙහෙර වහන්සේ. ඒ කිරිවෙහෙර වහන්සේගේ හැඩතල එහෙම නැත්නම් ඒ හැඩතල වලට සමාන අනුරුවක් තමයි මේ ස්ථානයේ ඉදි වී තිබෙන්නේ. ඊට වඩා 4/3 පමණ කුඩාවට ඉදි කරන්නට යෙදුණා. විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි මේ පුංචි කිරිවෙහෙර වහන්සේ පොළොව මට්ටමේ ඉඳන් අඩි 5මාරක් උසින් තමයි පිහිටලා තිබෙන්නේ මළුව. ඒ මළුවෙන් තමයි මේ කිරිවෙහෙර වහන්සේ ඉදි වෙලා තිබෙන්නේ. ඉතින් පියගැට පෙළවල් සතර දිසාවටම අර කිරිවෙහෙර වහන්සේගේ අනුරුවක් නිසා ඒ විදියටම ඒ හැඩතල විදියටම සකස් කරලා තියෙනවා. ඉතින් මේ පියගැට පෙළවලින් අඩි 5මාරක් උසට නැග්ග තැන තමයි මේ පුංචි කිරිවෙහෙර වහන්සේ ඉතාමත් ලස්සනට දකින්න සහ වන්දනමාන කරන්න අපට අවස්ථාව ලැබෙනවා. පුංචි කිරිවෙහෙර වහන්සේ 2018 ජූලි මාසේ 18 වෙනිදා තමයි මේ ශ්‍රී සරුවඥ ධාතුන් වහන්සේලා සහිත නිදන් වස්තු තැන්පත් කරලා රන් ආලේපිත කොත් වහන්සේ පළඳවන්නට යෙදුනේ. ඉතින් මේ සතර දිසාවට ඒ කියන්නේ උතුර දකුණ නැගෙනහිර බස්නාහිර කියන මේ සතර දිසාවට ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේලා 4 නමක් තැන්පත් කරලා තියෙනවා මලසුන් මත. වගේම මේ පුංචි කිරිවෙහෙර වහන්සේ සුවිශේෂ මේ ගර්භය තුළට බෞද්ධ ජනතාවට ඇතුල් වෙලා වන්දනමාන කිරීමට අවස්ථාව තිබෙනවා. ත්‍රිපිටක මහා සෑය කියන නම වැටෙන්න ප්‍රධානම හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ සුවාසු දහසත් ධර්මස්කන්ධය නම් ඒ සූත්‍ර විනය අභිධර්මය කියන මේ ශ්‍රී ත්‍රිපිටක ධර්මයම තඹපත්තිරුවල ග්‍රන්ථාරූඪ කළා. වෙන් වශයෙන් සෑයවල් 4ක් තිබෙනවා. පුංචි සෑයවල් කුඩා සෑයවල් 4ක් මේ ගර්භය තුල තිබෙනවා ඉදි වෙලා. ගර්භයට පිවිසෙන ඕනෑම බෞද්ධයෙකුට මුලින්ම පේන්නේ මේ ගර්භය තුල ඉදි වී තිබෙන කුඩා සෑයවල් 4ක්. ඉතින් ඉන් එක සෑයක් තමයි සූත්‍ර සෑය නමින් ඉදි වෙලා තියෙන ඒ කුඩා සෑය. එහි බුදුරජාණන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධය නම් ත්‍රිපිටක ධර්මය අතර සූත්‍ර පිටකය තඹපත්තිරුවල ග්‍රන්ථාරූඪ කළා. ඒ දකින්න තිබෙන මුල්ම සෑයේ අපි නිදන් කරලා තියෙනවා සූත්‍ර සෑය නමින්. ඊළඟට දකුණු අතර ගමන් කරන ඕනෑම කෙනෙකුට පේනවා පැහැදිලිවම
ඊළඟට ඉදි වෙලා තිබෙනවා විනය නමින් සෑය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ස්වාසූ දහසක් ධර්මස්කන්ධය අතර ඒ විනය පිටකය සම්පූර්ණම තඹපත් පිරුවල ග්‍රන්ථාරූඪ කළා. ඒ විනය නමින් දක්වන සෑයේ තුල ගර්භය තුල අපි නිදන් කරලා තිබෙනවා. ඊළඟට තව ටිකක් ඉදිරියට ගියාම අපිට දකින්න ලැබෙනවා අභිධර්ම සෑය. අභිධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ ත්‍රිපිටක ධර්මයේ අතර ඒ ගැඹුරු ධර්මය මේ අභිධර්ම පිටකය ඒ තඹපත් තිරුවල ග්‍රන්ථාරූඪ කළා. ඒ කුඩා සෑය තුල නිදන් කරලා තිබෙනවා. තව ටිකක් ඉදිරියට ගමන් කරනකොට අපිට පේනවා ශ්‍රී සරුවඥ ධාතු සෑය. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සරුවඥ ධාතුන් වහන්සේලා ඇතුළු නිදන් වස්තු ඒ කුඩා සෑය තුල අපි නිදන් කරලා තිබෙනවා. ඒ වගේ සෑයවල් 4ක් සූත්‍ර සෑය, විනය සෑය, අභිධර්ම සෑය, ශ්‍රී සරුවඥ ධාතු සෑය නමින් සෑයවල් 4ක් මේ ධාතු ගර්භය ඇතුලේ අපි ඉදි කරලා තිබෙනවා. ඒ අතරට මේ අපි මතක් කළ යුතුයි බුදුරජාණන් වහන්සේගේ ශෛලමය එහෙම නැත්නම් කළු ගලින් නිර්මිත ශ්‍රී හස්ත, ශ්‍රී පාද, ඒ වගේම පාත්තර ඇතුළු නොයෙක් ශෛලමය වලින් ඉදිවෙච්ච මුද්‍රාවල් ඇතුළු විවිධ රටවල බුද්ධ ප්‍රතිමා වහන්සේලා මේ සෑය තුල තැන්පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම තායිලන්තය, බුරුමය, ඉන්දියාව, ජපානය වැනි විවිධ බෞද්ධ රටවල ප්‍රතිමා වහන්සේලා අපේ බෞද්ධයන්ට මේ ධාතු ගර්භයට ඇතුල් වෙනකොටම දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. එබඳු සුවිශේෂ සෑයක් තමයි ශ්‍රී ත්‍රිපිටක මහා සෑය නම් මේ පුංචි කිරිවෙහෙර වහන්සේ.
2018 ජූලි මාසේ 18 වෙනිදා සිට මේ මොහොත දක්වා බොහෝ බෞද්ධ ජනතාව මේ රටේ නන්දෙසින් සමහර විට විදේශිකයන් පවා මේ ස්ථානය දකින්න වඳින්න නරඹන්න බොහෝ දෙනෙක් මේ විහාරස්ථානයට පැමිණෙනවා. ඒ අතර සුවිශේෂයි පුංචි කිරිවෙහෙර වහන්සේ වඳින්න දකින්න බොහෝ බෞද්ධ ජනතාව නොයෙක් ප්‍රදේශවලින් මේ ආරංචි වුණාම දැනගත්තම අන්තර්ජාලය හරහා දැනගෙන බොහෝ දෙනෙක් මේ ස්ථානය දැකලා වැඳලා පින් අනුමෝදන් වෙන්න පැමිණෙනවා. කාරුණික පින්වත්නි, පිළියන්දල නගරයට තිබෙන නව විකල්ප මාර්ගයේ පිහිටා තිබෙන මේ දර්ශනීය පුංචි කිරිවෙහෙර පුදබිම හැමෝම දැකබලා වැඳ පුදා පින් අනුමෝදන් වන්න පැමිණෙන ලෙස ඉමහත් ශාසන ගෞරවයෙන් ආරාධනා කරනවා. හැමෝටම තෙරුවන් සරණින් සදා සැනසෙල්ල වේවා.